simulator farm simulator game එකේ තවත් episode එකක් ඉතින් මේ episode 3 ඉතින් ඔයාලා කලින් episode development අනිවාර්යයෙන් බලන්න. ඉතින් මම off camera record කරගෙන ඉතින් මම හිතුවා ඔයාලට මේ වීඩියෝ එක දෙන්න ඕන කියලා. ඒකෙන් ඉතින් මම මේක record එක on කරගෙන ඔයාලත් එක්ක වීඩියෝ enjoy කරන්න තමයි හදන්නේ. ඉතින් මම off camera එක කරපු වැඩ ටික ලොකුට කියන්න ඕනේ නැහැ. ඉතින් මම කරේ මේ අපි ඉගෙන ආපු මේකයි වික්කා බූතයා ඊට පස්සේ ආයෙ ට්‍රැක්ටර් එකක් අරගෙන හාන්ඩ තීරණය කරා අර පැල කරපු මෙයා ටික හරි ගියේ නෑ. ඒවා ටික කුණු වුණා. මේක සිමුලේටර් ගේම් එකක් කියන්නේ ඒක තමයි. ඕකේ පාර වැරදුනා. right ඉතින් මේ සිමුලේටර් ගේම් එකක් කියන්නේ ඒකින්ද තමයි. ඉතින් අපිට ඉතින් මම ඒක හැවකින් කරන් දෙන්නේ නේ. ඉතින් ඒත් මම ඒක හැව හාලා හාන්ඩ මේ හැවෙන්න දාලා ආවේ. ඊට පස්සේ අපිට දැන් කරන් තියෙන්නේ අපිලිම යමු අපේ ගමට. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මම තාව ගම් ඔන්න ෆාම් එකට මම හිතන්නේ හරි අපිට දැන් තියෙන්නේ මේකත් ඉඳන් අයිත් දාන්න තියෙන්නේ මේක පැල වෙන්න. ඕකේ මේකේ පැල ඔයාලට මෙන්න මෙතන උඩ පේනවා මම මවුස් බාර් එකෙන් 0 කියලා 100ට 0 කියන අපි ගාව වී නෑ. ඒක පුරව ගන්න බාන් එකක් වගේ තියෙන අන්න ඒකට ගිහුවාම ඔයාගේ ස්ටෝර් කරලා තියෙන වගේ නෑ ඔය සල්ලි කැපෙන එහෙනම් තාප් කිරෙන්නේ මේක අබ්බල් සේරම හරි සේරම අන්ලොක් වෙනවා. බීට්රූට් තියෙනවා මේකේ අපි ඒක කල කරමු. ඕනේ ඒව බලන්න වෙන මැෂින් එකක් ඕනේ. සමහරවිට අබ්බල් මේකේ ගිෆ්ට් කලින් වීඩියෝ එකේ හරියට අපිට බලා ගන්න බැරි. අපි මේ පාර බලමු කොහොමද මේකේ මේ ගාන ගන්න කියලා. මේකේ බේකරි එකට වැඩිපුරම හම්බෙන්නේ මොකද කියලා බලමු. මේක වැඩිපුරම හම්බෙන්නේ මල් වලට. ඒකින්ද අපි මල් වවමු. 2000 ගණක් හම්බෙනවා. ඒක මල් වවමු. අපි දැන් මේක චක්‍ර බලතෝ දාමු. ඊට පස්සේ ටැබ් එක ඔබලා අනිත් ට්‍රැක්ටර් එකට යමු. අපි දැන් ඊළඟට හාන්න යන්නේ අන්න එහා පැත්තේ තියෙන මෙන්න මේක. ඉතින් අපිට මේකෙත් අපිට පළවා ගන්න පුළුවන්. අපි මේක හාමු. හරි අපිට පුළුවන් B අකුරු හෝ B අකුරු බලා මේක ඔන් කරගන්න. ඊළඟට අපිට තියෙන මේක හාගෙන යන්න. හරියම ඉතින් මම මේ වෙල හාලා හරි මම මේ වෙල හාගෙන ඊට පස්සේ ඒ වෙල හාගෙන ඒ වෙල පළක් හිටව ගත්තා. මේ තියෙන එක ඒත් එක්කම එහා පැත්තේ මේ වෙලෙත් මෙයා පැල වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ අපිට අයිත් ගන්න වෙනවා අපිට වාහනයක්. ඉතින් අපි ට්‍රැක්ටර් දෙකෙන් එකක් විකුණන්න වෙනවා. මෙන්න මේ වාහනයක් වික්කොත් අපිට හම්බෙන්නේ නැහැ කියලා ගන්න. මොකද කරන්නේ? හරි අපි මේ වැඩ කරමු. අපේ ට්‍රැක්ටර් එක ගමු. මේක අර කලින් පාර දාපු වීද ඔව්නේ වීනේ. ඒ වීටි එහෙම තියෙනවා. අපි එහෙම කරමු. අපි මේ වීටි විකුණමු. අර මම කලින් ස්ටෝර් කරලා තිබ්බ වීටි තියෙනවා. ඒවත් එක්ක සේරමත් මේ විකුණලා උඩ එක වැටලා තියෙනවානේ. අපි ඔය ඒ ටාස්ක් එකක් වෙන්න ඕන. ඒ ටාස්ක් එකක් අපි කරමු. ටාස්ක් එක කියන්නේ මිෂන් එකක් ඔය එක. ඒකත් අපි කරලා ඉවරලා ඒකුණත් අපිට ඒතර ගානක් හම්බ වෙනවා. ඒකින්ද අපි එකත් කරමු. මේ වීඩ් නෑ මතන වී තියෙන්නේ හක් කිරවලේ. ඔයාලට දැන් මේක පිරෙනවා. 168යි තියෙන්නේ. අපි මේ ගිහින් විකුණමු.
හරි මම මේ විකුණු තැනට ආවා අරගෙන ඉස්සරහම තියෙන මේකේකින් මම මෙතෙන්ට අරගෙන ආවා දැන් අපිට තියෙන මෙන්න මේ ගුඩ රන් ගිහුවම මේකේ වටේ වී ටික හැල්වෙන අපිට හරි දැන් අපිට තියෙන්නේ යන්න අපි මේ ටාස්ක් එක බලමු මොකද්ද කියලා අපි බලමු ගිහින් මොකද්ද කරන් තියෙන්නේ කියලා විනාඩි 50ක් තියෙනවා ඒ කියන්නේ ටික මේකත් වෙන්න ඕනේ අපි ළඟටම ආව මේකේ අපි බලමු මම හිතන්නේ මොකක් හරි මේ එකත් තමයි අපිට අරගෙන තියෙන බඩු එකක් අපි බලමු ඔව් මම හිතුවා හරි මේ මොනවද වී තමයි අපි අරන් යන්නේ ඒ මේ ඕක කොහෙද ගන්න යන්නේ උස්සන් යන්නේ ඒක මන් දන්නේ නේද ඈ ඕක මම මේකේ පෙන්න හරි කෝ අපේ ට්‍රේලර් එක තියෙනවා ටක් ගාලා අරගෙන යන්න අපිට මොනවා හරි ගන්න දන්නේ නැතිනම් තියෙන්නේ වීඩියෝ කට් වුණා ෆ්‍රෙන්ඩ්ස් ඒක ඉතින් සමා වෙන්න ඔය මම හිතන්නේ වීඩියෝ කට් වුණා මගේ අතින් මම හිතනවා වීඩියෝ එකේ මම රෙකෝඩ් කරපු කොටස ඒ විදිහට රෙකෝඩ් කරලා ඇති කියලා කොහොම වුණත් මට කරන්න තියෙන්නේ දැන් අර කොළ පාට තනක් පෙන්නනවා හරිද මම මිෂන් එකක් ගත්තා ඒකේ කොළ පාට තනක් පෙන්නනවා එතනට මට යන්න කියලා කියනවා ගියාට ඒ වුණාට ඒක මම ට්‍රේලර් එකක් මට හයි කරගන්න කියනවා නිකන් මෙතනට යන්න කියනවා ඊරින්ග් වගේ මොනවා හරි දේවල් ගන්න තියනවාද නැත්නම් ඒක හලන්න කියන්නේ අනිත් වැඩක් නෑ ෆ්‍රෙන්ඩ්ස් අපි මෙහෙම කරමු ඒක වැඩක් නෑ ෆ්‍රෙන්ඩ්ස් ඒ මිෂන් එක අපි කොහොම ටයිම් එක කොහොම ගෙවිලා ගියපොද අපි ඊළඟට යන්න ඕනේ ෂොප් එකට ඉතින් එක මේ ඒරියා එකක් කව වුණා මම කියන්නම් මේ වෙලට අපිට නමක් අපි කියමු එක කොටසක් කියන්නම එක් කොටසක් නම් දැන් ෆ්‍රෙන්ඩ්ස් හරි ගියා ඕකේ අපිට ටැට්‍රේ එකනෝ මේක 39000ක් හම්බ වෙනවා හෝ මයි ගෝඩ් අපිට මේක ගන්න බෑ මොනවද විකුණන් තියෙන්නේ කියලා බලමු අපිට හානික ඕනේ නැහැ නේද හානික ඕනේ නැහැ අපිට පැලහිට ඕනේ ඕනේ අපි මේක විකුණමු සි ඒත් මදි සි my god friends පොඩ්ඩක් ඉන්න මෙන්න මේකේ තියෙනවනේ වර්ග මට මතකයි මේ වගේ එකක් තිබ්බ තව ඊගා ඉන්න ගන්න අපි තියෙනකොට සේරම මම හිතන්නේ සේරම බඩු විකුණ ගන්න කොහොමද අපිට මේක ගන්න වෙනවා අපේ බූ ඕකේ මේක විකුණන්න බෑ ඕකේ friends අර බලමු මොකක් හරි වැඩක් කරගන්න මොකක් හරි කරගන්න මේක විකුණුනොත් 15000කට ගන්න ඒත් මදි මේක කීයද ඒක අප මේකත් විකුණු කවන්නේ 87යි ඒත් මදි අයියෝ 95යි සි යෝ friends දැන් මොකද කරන්නේ මං ගාතිය සේරම වික්කා ඒත් මදි යෝ shit friends අපිට වෙන කරන්න දෙයක් නැහැ අපිට සිද්ධ වෙනවා මේ යෝ friends මට වෙන කරන්න දෙයක් නැහැ මට සිද්ධ වෙනවා මෙන්න මේක විකුණන්න නියමයි ලක්ෂයක් හම්බුණා දැන් මම මේක ගන්නම් හරි 15000ක් තියෙනවා shit අපරාධ මාද ලොකු ඒරියා එක ඕ පුළුවන් අපිට වැඩේ කරගන්න පුළුවන් ඉන්න අපි මේක ටැට් එක විකුණමු ඕකේ මේලා කරන් තියෙන හොඳ දේ එක තමයි අපි මේ ටැට් එක විකුණමු ඊට අපි අරගමු මේක
30,000යි. ඊට දැන් මෙන්න ඔයාලට පේන එකේ දිග නියමයි. අපිට දෙතුන් පාරෙන් පුළුවන් කොන්ස්පරන්ස් වැඩි. මේ ප්‍රෙස් වැඩි අවුගිය. අපිට මේක අයිති තිබුණා. හරි කරන්න දෙන්නේ. හරි ප්‍රෙස් අපි දැන් ටිකක් ටක් ගාලා යන්න අපි ෆාම් එකට. අපි යමු ෆාම් එකට ටක් ගාලා. මම ටක් ගාලා අරගෙන ආවා කොහොම හරි මම හිතන්නේ මේක හරි ගියා. එහා පැත්තේ ඒත් එක්ක මට හාවිස්ට් කරගන්න පුළුවන්. මම ඒ සේරම ටික හාවිස්ට් කරගත්තා. අපිට දැන් තියෙන මේ ටික කොහොමද ගිහින් දාන්න මම තිබ්බ සේරම වටේ වික්කා. ඉතින් කරන්නේ නැහැ සේරම ටික වික්කා. දැන් අපි බලමු මේක ගිහින් අරකටවත් දාන්න පුළුවන් නේද කියලා. බෑද අයියෝ. කොහොමද? බෑ යාළුවනේ. වැඩි කරන්න අපි බලමු මේක ඉස්සරහට එන දැතිරෝද විකුණලා 50ක් හොයාගත්තා නම් 44යි. 52ක් ඕනේ. තව 8ක් ඕනේ. ඔව් තව 8ක් ඕනේ. ඉතින් මේ බූතය විතර තියාන කරන්න දෙයක් නැහැ. ඉතින් මේ බූතය අපිට විකුණන්න විදියකුත් නැහැ. කොහොමද ඉතින් මං කොහොම හරි වැඩි සමනය කරගත්තා තත්වය. මං කරේ වට පෙර දැන් මම ට්‍රේල් එකක් පිරෙන්න වී අරගෙන යනවා. මොකද මම මේ ටික වෙලා ඒක කරලා වැඩි හරියනකන් හිටියා. මං කරේ මංග මුලින්ම තිබ්බා මං හාගෙන ඉවර වෙච්ච බූතයාගේ පැල ටික තිබ්බා. ඒ වගේ මෙයාකේ තව මෙයා වැඩ ටික ඒකේ තිබ්බ මල් ටික පර වෙලා තිබ්බා. මෙහා පැත්තේ මේ ෆ්ලවර්ස් සේරම ටික හාවිස්ට් කරගත්තට පස්සේ ඊට පස්සේ දැන් බූතයාගෙන් තිබ්බ මේ හාවිස්ට් කරගත්තු මේවා ටික මට දාන්න තැනක් නැති වුණා. ඉතින් මං කරේ ෂොප් එකට ගිහින් ඒකෙන් බයි කරලා ඒකෙන් බයි කරා මං ට්‍රේලර් එකක් සේරම වික්කනේ. ඊට පස්සේ ට්‍රේලර් එක බයි කරලා ඊට පස්සේ මං කරේ ට්‍රේලර් එක විකුණලා ට්‍රේලර් එක අරගෙන ඊට පස්සේ බූතය වික්කා. බූතයගේ ඉස්සරහා තියෙන දැති ටිකයි බූතයවයි වික්කා. ඊට පස්සේ මං ගත්තා ට්‍රැක්ටර් එකක්. ඊට පස්සේ ට්‍රැක්ටර් එක අරගෙන ට්‍රේලර් එකත් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ ස්ටෝර් කරලා තිබ්බ ටික සේරම විකුණලා ඊට පස්සේ මං ගත්තා බූතයව ගත්තා. ඊට පස්සේ මේ එක ගත්තා පැල වවන මැෂින් එක ගත්තා. ඊට පස්සේ අර හාන මැෂින් එකක් ගත්තා. ඊට පස්සේ ඔය සේරම ටික අරගෙන අයත් ගොයන් දෙකේම ගොයන් වැව්වා. ඊට පස්සේ ඒ ගොයන් අයත් කැපුවා. පළවෙනි එකේ ගොයන් කපල ඉවර කරා. ඊට පස්සේ දැන් දෙවෙනි එකේ ගොයන් කපලත් ඉවර කරා. ඒ සේරම වගේ ස්ටෝර් කරලා තිබ්බම ඊට පස්සේ දැන් ඒකක් විකුණලා එන ගමන් මේ තියෙන මේ කපු එකක්. ඉතින් ඔයාලට පේන එහා පැත්තේ මම සම්පූර්ණයෙන්ම හාලා ඉවරයි. දැන් විකුණලා. ඉතින් දැන් මට පුළුවන් අලුත් ට්‍රැක්ටර් එකක් ගන්න. ඉතින් එහෙනම් අපි ගමු. මුලින්ම අපි දැන් මේ පළවෙනි වෙල මේ හාල් ඉවරයි මේක. අපිට දැන් එහා පැත්තේ ගහන්න කලින් අපි මේක පැල හිටවලමු. මේ වෙලේ අපි පැල හිටවලමු. කොහරි මම වැඩේ හරි ගස්සව ගත්තා. හරි මම මේක දාන්නම් ඔටෝ වැඩ කරන්න. ඊට පස්සේ ෂොප් එකට ගිහින් මම ගන්නවා මෙන්න මේක 52. මේක 98යි නේ. අපි නෑ කරේ. ඒක 57ක් තියෙන එකේ අපි ගමු මෙන්න මේක. මේ තියෙන්නේ අර මේකට හරියන එක තමයි මම ගන්න මේක කහ පාට. මේකේ තියෙන කම්පැනි එකනේ මේ තියෙන කම්පැනි ලෝගෝ එකට ගැලපෙන
මේක තමයි මේ තියෙන්නේ. මේකේ ලොකු වර්ගය අපි හොයාගමු. මම හිතන්නේ ඒකේ ලොකු වර්ගය තමයි ඔව් මේක තමයි ඒ ට්‍රැක් ඒ බූතයට ගැලපෙන්නේ මෙන්න මේක අපි ඒක ගමු. yes හරි 17 තියෙනවා. අපි බලමු මේකට ගන්න මොනවද තියනවද කියලා. මම ආයෙ මොකුත් විකුණන්න යන්නේ නැහැ. දැන් අපේ කන් තියෙන්නේ අයත් සල්ලි හන් තමයි තියෙන්නේ. අපි එහෙනම් මේ වෙලේ කලවවමු. මම ඔටෝමේට් කරන්නේ නැහැ මොකද ඒක ටික එපා වෙනවා අපිට බලන්න ඉන්න තියෙන එකකින් දැන් මම මේක පැල ටික වවන්නම්. සේනෝ ටික වවලා ඉවරලා මම ඔයාලට වීඩියෝ එක කන්ටිනියු කරගෙන යනවා. හරි අන්තිම මම මේ ටිකත් හරි පැල කරගත්තා. දැන් අපි මේක ගලවමු. හරි ඊට පස්සේ හරි දැන් ඒක පැල ටික ගත්තා. දැන් අපිට ඕනේ තව සල්ලි ඕනේ මට තව ට්‍රේල් එකක් ගන්න. ඒක හින්දා ට්‍රේල් එකක් තව ට්‍රැක්ටර් එකක් ගන්න ඕනේ. ඒකට මං ගාන කීතු කරගන්න ඕන. ඒක හින්දා මං යනවා මේ ස්ටෝක් කරලා තියෙන වගේ එකක් විකුණන්න. ඊට පස්සේ මේ එකක් මොනවා හරි බඩ් එකක් අරන් විකුණලා ඉවරලා මම වීඩියෝ එන්ඩ් කරන්න. මොකද වීඩියෝ ගොඩක් දිග වැඩි වෙනවා. මං ඉරිඟු ගන්නවා. ඉරිඟු ඕකේ. ඉරිඟු තියෙන්නේ නිකන් යම් බොරුළු වගේනේ. බොරුළු ගොඩවල් වගේ. අවුත් පාටේ වර්පන ෆුල් වෙලා තියෙනවා. ෆුල් කියලා වැටුණා මේක. ඉතින් දැන් මම ඒක කරා යනවා. අපි මේ කරා යන්න ඕනේ ඉස්සරහා තියෙන එකට. ඒක තමයි ගණන් වැඩි මම දැකපු විදිහට. මම කැමරා ටික රිපෝට් කරා. ඒ රිපෝට් කරපු ටික වලට මම ඊළඟ වීඩියෝෙදී ගේනවා. ඉතින් අද නම් මේ වීඩියෝ එකෙන් එන්ඩ් කරන්න. ඉතින් මේ වගේ ෆනි ගේම්ස් ප්ලේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel subscribe කරන්න. කන්සෝල් YouTube channel subscribe කරලා තියන්න. ඉතින් අද මම ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.